බඹසරේ ආනිසංස ආනුභාව සම්පන්න කෙනෙක් වෙනවා කුමරි බඹසර කුමර බඹසර නිසා. සාමාන්‍ය දරුවෝ අතරේ එයා ආනුභාවයි. එයාගේ සමීපයට සාමාන්‍යයෙන් සතුරු පාර්ශව ආදී කිට්ටු වෙන්නේ. සාමාන්‍ය ගෑනු ළමයෙක් වගේ හොඳට කුමරි බඹසරක් ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඔය පාර තොටවල් වල ඉන්න ලාමක කොල්ලන්ගේ ගොදුරු බවට පත් වෙන්නේ. එයාට ලැබෙන හොඳ ආනුභාවයක්. ඊළඟට හොඳ තේජාන්විත භාවයක් හට ගන්නවා. තේජස කියලා කියන්නේ ලං වෙන්න බයයි. කිට්ටු වෙන්න බයයි. අසත්පුරුෂයෙක් ලාමක තැනැත්තෙක් ළඟට එන්න බයයි. තේජසක් තියෙනවා. ඊළඟට දුටුවන්ගේ ප්‍රිය උපදවන ඇස්වලට ප්‍රීතියක් ඇති වෙන දකින්න ආස කරන හරි සුන්දර සිරුරක් එයාට ලැබෙනවා. ගොඩාක් වටින ආනිසංසය තමයි දරුවනේ කුමරි බඹසර කුමර බඹසර රකින්න දරුවාව දෙවියෝ ආසාවෙන් රකින්නවා. දෙවියන්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. දෙවිවරු හරි ආසයි බඹසරට. බඹසර සිල් සුරකින්න අයට බඹසර සිල් සුරකින්න තරම් හොඳ චිත්ත ධෛර්යයක් තියෙන අයට දෙවිවරු හරි ආසයි. ඒ නිසා යම් දරුවෙක් ඊතා පිරිසිදුව බඹසර සුරකින්නවා නම් කුමර බඹසරක් කුමරි බඹසරක් විදියට ඒ දරුවාව ඒකාන්ත වශයෙන් දෙවියෝ රකින්නවා. දෙවියන්ගේ රැකවරණ ලැබෙනකොට සතුරු පාර්ශව කිසිසේත් කිට්ටු වෙන්නේ නැහැ කියනවා. ඊළඟට යහපත් ස්වාමී භාර්යාවන්ම විවාහයේදී ලැබෙනවා. කුමර බඹසරක් කුමරි බඹසරක් ආරක්ෂා කරපු දරුවෙක් යුග ජීවිතයකට එළඹෙන්න සූදානම් වෙනකොට එයාට කට්ට කෛරාටික චපල වංචාකාරී ස්වාමි භාර්යා හම්බෙන්නේ. එයාගේ යුග ජීවිතේ සාර්ථකව ගත කරන්න පුළුවන් හොඳ ස්වාමි පුරුෂයෙක් හොඳ බිරිඳක්ම ලැබෙනවා. ඊළඟට එයාලට උපදින දරුවෝ නිරෝගී පින්වන්ත දරුවෝ උපත් බවටම පත් වෙනවා. නිරෝගී පින්වන්ත දරුවෝ උපත්. පිරිසිදු දෙමව්පියෝ ළඟට පිරිසිදු පින්වන්ත දරුවෝ වෙනවා. ඉතින් ඒ නිසා මේ කියන කාරණා හොඳට හිතලා දරාගෙන තමන්ගේ ජීවිතේ පිරිසිදුව ආරක්ෂා කරගන්න උත්සුක වෙන්න. ඒ අයට බොහෝ වෙලාවට පිරිමි දරුවන්වම උපදිනවා. බඹසරේ ආනිසංස විදිහට. පිරිමි දරුවෝම උපදිනවා. ඊළඟට නොකැලඹුණු සිතක් හටගන්නවා. විවාහ ජීවිතයේ සැනසෙල්ලේ ගත කරන්නට අවකාශ ලැබෙනවා. ඉතින් මේ කරුණු කාරණා හොඳට හිතවල දරාගෙන පුංචි වයසේදීම මේ දරුවන්ට පුළුවන් නම් පිරිසිදු බඹසරක් ආරක්ෂා කරගෙන වාසය කරන්න. ඒක කුමර බඹසරක් කුමරි බඹසරක් බවට පත් කරගන්න. අපි සාමාන්‍යයෙන් විවාහපත් වෙන තරුණ වයස් වලට එනකොට දරුවනි ඔයගොල්ලන්ට ගොඩාක් සතුට වෙන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි ශක්තිය හැකියාව තියෙන දරුවන්ට ආශිර්වාද කරනවා. කුමර බඹසර කුමරි බඹසර රකින්න පින්වන්ත දරුවෝ බවට පත් වෙන්න වාසනාව ලැබේවා කියලා.